Hi, welcome to my channel. කොහොමද ඉතින් ඔයාලට? ඔන්න ඉතින් අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ මගේ night study vlog එක. මම පැය 6ක් කොහොමද කම්මැලිකම නැති කරගෙන productive විදිහට වැඩ ටික කරේ කියලා මේ study vlog එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. මම අද දවසේම උදේ ඉඳන් කිසිම වැඩක් කරේ නෑ. මට මේ දවස් ටිකේ මයිග්‍රේන් වැඩි වෙලා තියෙන්නේ. ඉතින් මම රෑ වෙලා වැඩ ටික කරන්න ගත්තා. දැන් වෙලාව 6:00යි. මම මුලින්ම ඉලෙක්ට්‍රිකල් අසයින්මන්ට් එක ඉවර කරන්න තමයි හදන්නේ. අද මම වැඩ කරන අතරේ හිතුවා ඔයාට ඔයාගේ ටාගට් එකට යන්න පොඩි ටිප් එකක් කියන්න. ඒ තමයි ඔයාගේ හීනෙට යන ගමනේදී සිංහෙක් වගේ වෙන්න කියලා. ඒ මොකද දන්නවද? සිංහයා කියන්නේ ඌට අහුවෙන හැම ගොදුරම ගොදුරු කරගන්න සතෙක් නෙවෙයි. ඌ උස් තැනක ඉඳලා තමන්ගේ ගොදුරු දිහා බලන් ඉන්නවා. ඊට පස්සේ ඌ කරන්නේ ඌට ළඟා වෙන්න පුළුවන් ඒ මොහොතේ ඌට ගැළපෙන වඩාත් හොඳම ගොදුර මොකක්ද කියලා තෝරගන්න එක. ඉතින් ඔයාගේ හීනෙට යන ගමනේදී තේරීම් ගොඩක් එන්න පුළුවන්. ඒ තේරීම් හැම එකක්ම ඔයා සිංහෙක් වගේ බලලා ඔයාට ගැළපෙන හොඳම ගොදුර ඔයා දඩයම් කරගන්න ඕනේ. ඉතින් මුලින්ම ඔයාගේ ඉලක්කය පැහැදිලිව හදාගන්න. ඊට පස්සේ ඔයා ටිකෙන් ටික හීනයට යන පාර කපා ගන්න. ඔයාට පාඩම් වැඩ කරන කම්මැලි හිතුන වෙලාවට මේ ෆොරෙස්ට් ඇප් එක දාගෙන ටයිමර් එක තියලා ඔයාට ෆොරෙස්ට් හදන්න පුළුවන්. මේක ගේම් එකක් වගේ නිසා කම්මැලිකම නැති වෙනවා. ඔන්න මගේ ටාස්ක් එකක් කම්ප්ලීට්. දැන් ආයෙමත් මම විනාඩි 20ට තියාගන්නවා. ලොකු වෙලාවල් තියාගන්න එපා. එතකොට අපිට කම්මැලි හිතෙනවා. විනාඩි 20 වගේ තියාගත්තාම අපිට කම්මැලි හිතෙන්නේ නැහැ. අපේ මොළේ හැදිලා තියෙන්නේ පොඩි වෙලාවල් වලට වැඩ කරන්න. අපි පැයක් තිබ්බොත් හිතද්දිත් කම්මැලි හිතෙනවා. ඒත් විනාඩි 20 ටයිම් එක තියලා වැඩ කරනකොට සමහර වෙලාවට අපිට පැයට වඩා වුණත් වැඩ කරන්න පුළුවන්. ඉලෙක්ට්‍රිකල් අසයින්මන්ට් එක තාම කරලා ඉවර නැහැ. තව වැඩ ටිකක් තියෙනවා මට කරන්න. දැන් මේ අපි රොටි හදනවා. අද රෑට රොටි ලුණු මිරිස්සු. මං ආසම කෑමක් තමයි පොල් රොටි ලුණු මිරිස්සුයි කියන්නේ. මං ආසම දෙයක් තමයි මගේ vlogs බලන එක. ඉතින් මම මගේ වීඩියෝස් බලනවා.
ඉලෙක්ට්‍රිකල් අසයින්මන්ට් එකේ ඉතුරු ටික කම්ප්ලීට් කරන්න පටන් ගත්තා. ඔන්න ඉතින් ඉලෙක්ට්‍රිකල් අසයින්මන්ට් එක නම් ඉවරයි. අපිට ග්‍රැෆික් ඩිසයින් එකේ බුක් එකක් හදන්න තියෙනවා. ඒකේ මට කරන්න පොඩි වැඩ ටිකක් තියෙනවා. මං ඒ ටික තමයි කරන්න ගත්තේ ඊට පස්සේ. ඒක කම්ප්ලීට්. මට කම්ප්ලීට් කරන්න නෝට් ටිකක් තියෙනවා. මම දැන් ඒ ටික කම්ප්ලීට් කරන්න තමයි මේ හදන්නේ. දැන් වෙලාව 12 මාරයි. ඉතින් අදට මම වැඩ කරන්නේ මෙච්චරයි. අදට මං ගිහින් යන්නම්. තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. බයි.